ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා ජොබ් මාකට් YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ Softlogic Finance PLC ආයතනයෙන් නිකුත් කරලා තියෙන කනිෂ්ඨ විධායක රැකියා පුරප්පාඩු පිළිබඳව. ඉතින් කොහොමද මේ තනතුරු සඳහා ඇප්ලයි කරන්නේ සහ මොනවද අවශ්‍ය කරන සුදුසුකම් කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් A to Z බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසන් වෙනකම් බලන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔයාලා දැනට මම ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එකට join වෙන්න. ඔයාලට පුළුවන් ඒ හරහා අයදුම්පත් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔන්න මේ දිනවල Softlogic Finance PLC ආයතනයෙන් කනිෂ්ඨ විධායක රැකියා පුරප්පාඩුවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ නිවේදනයේ මොනවද මුලින්ම සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම නිවේදනයේ සඳහන් කරලා තියෙනවා පුරප්පාඩු පවතින ප්‍රදේශ විදියට සඳහන් කරලා තියෙනවා. ගාල්ල, වැලිගම, මාතර යන බ්‍රාන්චස් වලට තමයි පුරප්පාඩු තියෙනවා කියලා නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් නිවේදනයේ මුලින්ම සඳහන් කරලා තියෙනවා ඔයා මේ තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාට පැවරෙන ප්‍රධාන වගකීම විදියට සඳහන් වෙනවා වාහන ලීසින් නිෂ්පාදන සඳහා නියමිත ඉලක්ක සපුරා ගැනීම, මූලාශ්‍ර ව්‍යාපාරයේ පවතින සේවාදායක පදනම සහ ස්ෘජු අලෙවිකරණ ක්‍රියාකාරකම් හරහා මෙහෙයවීම, එවැගේම අදාළ කල්බදු අපේක්ෂිත එකතු කිරීමේ අනුපාතය පවත්වාගෙන යාම, ධනාත්මක ව්‍යාපාර සහ පාරිභෝගික සම්බන්ධතා ස්ථාපිත කිරීම, සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම, එවැගේම කණ්ඩායම් සමාජිකයන් සහ අනිකුත් අදාළ දෙපාර්තමේන්තු සමග විකුණුම් උත්සාහය සම්බන්ධීකරණය කිරීම, එවැගේම නිශ්චිත කාලරාමු තුල ප්‍රතිඵල ලබා දීමට ඔප්පු කර ඇති ධාරිතාවක්ද තියෙන්න ඕනි කියලා නිවේදනයේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට පැවරෙන ප්‍රධාන වගකීම නිවේදනයේ සඳහන් කරලා තිබුණේ. ඉතින් අපි ඊළඟට බලමු ඔයා මේ Softlogic Finance PLC ආයතනයේ කනිෂ්ඨ විධායක තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයාට තියෙන්න ඕන ප්‍රධාන සුදුසුකම් මොනවද කියලා. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා කීර්තිමත් මූල්‍ය සමාගමක හෝ බැංකුවක සමාන ධාරිතාවයකින් අවම වශයෙන් අවුරුදු 1 සිට 2ක් දක්වා පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඕනෑම විෂය ධාරාවකින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වී හෝ එයට පෙනී සිටීම අනිවාර්යයි කියලා නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මූල්‍ය නිෂ්පාදන, ණය ඇගීම සහ වෙළඳපොළ තීක්ෂණ බුද්ධිය පිළිබඳව මනා දැනුමක් තියෙන්න ඕනි කියලාත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඵලදායී වෘත්තීය ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාවක්ද තියෙන්න ඕනි කියලාත් නිවේදනයේ සඳහන් කරනවා. ඒ වගේම මේ සඳහා වළංගු රියදුරු පැදවීමේ බලපත්‍රයක්ද තියෙන්න ඕනි කියලාත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ සුදුසුකම් ටික තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් Softlogic Finance PLC ආයතනයෙන් නිකුත් කරලා තියෙන කනිෂ්ඨ විධායක තනතුරට අයදුම්පත් යොමු කරන්න. ඉතින් අපි ඊළඟට බලමු ඔයා කොහොමද මේ තනතුරට අයදුම්පත් යොමු කරන්න ඕනේ කියලා. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ මේකෙදි ඔයාලගේ CV එක යොමු කරන්න කියලා. ඉතින් ඔයාලගේ පෞද්ගලික විස්තර, අමතර සුදුසුකම්, අධ්‍යාපනික සුදුසුකම්, වෘත්තිමය සුදුසුකම් සහ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තරද ඇතුළත් කරලා ඔයාලා CV එකක් හදා ගන්න ඕනේ. ඉතින් මේ හදාගත්තු CV එක careers@softlogicfinance.lk කියන email එකට ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔයාලා හදාගත්තු CV එක ඊමේල් එකෙන් යවනකොට සබ්ජෙක්ට් ලයින් එකට ඔයා ඉල්ලුම් කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරන්න කියලාත් නිවේදනයේ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා ක්ලෝසින් ඩේට් එක විදියට 2026 අගෝස්තු 2. ඉතින් අගෝස්තු 2 වෙනිදාට කලින් ඔයාලගේ CV එක යොමු කරන්න කියලා තමයි නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා Softlogic Finance PLC ආයතනයෙන් නිකුත් කරලා තියෙන කනිෂ්ඨ විධායක රැකියා පුරප්පාඩු පිළිබඳව ඔයාලට හැමදේම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.